අයිබෝවන් සියලු දෙනාට අද වීඩියෝ එකකින් කතා කරන්නේ ඔයා තාම දන්නේ නැති ඒ Windows වල තියෙන ඔයාගේ එදිනදා වැඩ කටයුතු සුපිරියටම ලේසියෙන් කරලා දෙන්න පුළුවන් සුපිරි ෂෝට්කට් කිහිපයක් ගැන. පළවෙනි එක තමයි Windows Plus H කියන්නේ. මේකෙන් ඔයාට Windows වල hidden feature එකක් විදියට voice typing access කරන්න පුළුවන්. මේක Windows වල මෙන feature එකක්. ඒක දැන් මම පෙන්නන්න මුලම notepad එකට යනවා. notepad එකට ගිහිල්ලා මම දැන් Windows Plus H ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් pop up menu එකක් ආවා. ඒකේ මැද තියෙනවා mic එක බටන් එක. අන්න ඒක උඩ ක්ලික් කරා. ඊට පස්සේ මම දැන් ඉංග්‍රීසියෙන් වාක්‍යයක් කියනවා. ඒක ඔයාලට බලා ගන්න පුළුවන් notepad එකේ type වෙනවා. Hello, how are you? ඔයාලට බලා ගන්න පුළුවන් දැන් notepad එකේ ඒක හරිම ලේසියෙන් type වුණා. මේ විදිහට ඔයාලට ඕනම interface එක ඔයාගේ voice එක use කරලා English වලින් වෙනත් ලැන්ග්වේජ් මෙතනින් settings වලින් ගිහලා මාරු කරගන්න පුළුවන්. සිංහල කාම වැඩ කරන්නේ නැහැ. ඒ විදිහට use කරන්න පුළුවන්. දෙවෙනි shortcut key එක. ඒක තමයි ඔයාට වැදගත් වෙන සහ life saving shortcut key එක. ඔයා දැන් හිතන්න ඔයා වෙන web browser එකක වැඩ කර ඉන්නවා. වැඩ කර ඉන්න අතරතුර ඔයාගේ අතින් මොකක් හරි accidentally ඔයා open කරලා තියෙන web page එකක් close වෙනවා. එහෙම වුණොත් තා මොකද කරන්නේ? ගොඩක් අපස්ථාවට පත් වෙනවානේ. නැත්තම් ඔයාලා history එකෙන් ගිහලා හොයන්න. දැන් මම මෙතන ඔයාලට පෙන්නන්න Grok එක open කරගන්නම්. Grok එකයි Gemini එකයි. හරි. දැන් හිතන්නකෝ ඔයාගේ අතින් වැරදිලා මේ Grok web page එක close වෙලා. දැන් ඔයාලට කරන්න තියෙන්නේ control එකයි shift එකයි T එකයි ඔබන. එතකොට අර කලින් close වුණු web page එක appear වුණා බලා ගන්න පුළුවන්. මේක එක web page එකකට විතරක් නෙවෙයි ඔයාගේ අතින් web page මේ දෙකම close වුණාට control shift T ඔබාගෙන ඉන්නකොට බලා ගන්න පුළුවන් ඒ දෙකම appear වෙනවා. Gemini එකයි Grok එකයි දෙකම ආවා. දැන් මේක මේ වෙලාවෙදි විතරක් නෙවෙයි ඔයාගේ හදිසියවත් කම්පියුටර් එක ඔයාට කරන්ට් එක ගිහලා වගේ shut down වුණොත් එහෙමත් නැත්නම් ඔයාගේ අතින් වැරදිලා web browser close වුණොත් ආයි web browser එක open කරාට පස්සේ මේ තිබ්බ web pages දැක ගන්න බැරි නම් ඔයාලට කරන්න තියෙන control shift T ඔබන්න. එතකොට ඔයාලට ඒ ටික බලා ගන්න පුළුවන්. මේකේ තියෙන වැදගත්ම දේ තමයි දැන් මේකදී දැන් කෙලින්ම දැන් Grok එකයි Gemini එක නම් කෙලින්ම search කරලා කෙලින්ම web එකකින් යන්න පුළුවන්. ඒක නම් නැතුණාට උලක් නැහැනේ. ඒ වුණාට ඔයා web search හොයාගෙන ගිහිල්ලා ඒ කියන්නේ web එකේ ඇතුළට ගිහිල්ලා නම් ඒ කියන්නේ දැන් අර අපි files හොයාගෙන යනවා වගේ ගොඩක් ඇතුළේ නම් ඉන්නේ. ඒක close වුණොත් අයියෝ ඔයාලට මතකත් නැහැ ගියේ තැන. අන්න ඒ වගේ අවස්ථාවක මේක නම් විශේෂ feature එකක් විදිහට බලා ගන්න පුළුවන්. නේද? feature එක ගොඩක් useful දෙන්න පුළුවන් ඔයාලට. දැන් මම කරන්නම් මේක. ඒ තමයි ආගේ Windows වල බලන්න පුළුවන් taskbar එක. taskbar එකේ මෙතන pin කරලා තියෙන app ටික බලන්න පුළුවන්. එතකොට කරන්න තියෙන්නේ ඒ app open කරගන්න Windows එකයි ඒ app එක taskbar එකේ list වෙලා තියෙන පිළිවෙලයි type කරන්න. ඒ කියන්නේ දැන් මම මෙතන ගන්නම් Copilot එක. ඒක තමයි මෙතන තියෙන පළවෙනි app එක. එතකොට Windows Plus එක click කරාට පස්සේ ඔයාලා බලා ගන්න ටික වෙලාවක් ගිහිල්ලා Copilot එක open වුණා. Copilot එක දැන් open වුණා. දැන් Microsoft Store එක app වලින් තුනයි app එක. Windows එකයි numbers වලින් තුනයි click කරාට පස්සේ Microsoft Store එක open වුණා. ඒ විදිහට taskbar එකේ list කරලා තියෙන පිළිවෙල අනුව ඔයාලට Windows එකයි මෙතන වගේ keyboard එකේ numbering වල ඒ අංගි click කරාට පස්සේ ඒ app එක open කරගන්න පුළුවන්. මේ Windows shortcut කීක තමයි අද වීඩියෝ එකෙන් කතා කරේ. මම හිතන විදිහට ඔයා මේ shortcut ටික නම් මේ වෙනකන් use කරලා නැතුව ඇති. ඔයාලා උද්දාප්පේ දැනගත්තා නම් අපේ comment එකක් දාන්න subscribe කරන්න. ස්තුතියි.